Asia Flight හායි යාළුවනේ අද ඔයගොල්ලෝ එක්ක අහුවෙලා ඉන්නේ මම මැලේසියා යන වීඩියෝ එක බලන්න. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනවා ඇති අපි යන්නේ හවස. හවස කියන්නේ අපි ගෙදරින් පිටත් වෙනකොටත් 5 විතර ඇති. මොකද අපිට ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 10:25ට. ඒක නිසා ඉතින් වෙලාසින් ගොඩක්ම වෙලාසින් ගිහිල්ලත් වැඩක් නැහැනේ. ඒක නිසා ඉතින් අපි පිටත් උනේ හවස 5ට විතර. 5ත් පහුමාද වන්ද මට හරියට මතක නැහැ. කොහමරි දැන් අපි මේ ඉන්නේ BIA එකේ එන්ට්‍රන්ස් එක ගාව. මෙතන කලින් නම් සිකියුරිටි චෙකින් එකක් තිබ්බා කියලා කියනවා. හැබැයි දැන් නම් අපි යන දවසේ සිකියුරිටි චෙකින් එකක් තිබ්බේ නැහැ. ඒකට හේතුවක් නම් දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මොකක් සිකියුරිටි සිස්ටම් එකක් ඇති. දැන් ඉතින් අපි උතන ඉන්න වාහනේත් නතර කරගෙන අපේ ලැගේජස් ටික අරන් යන්න ගත්ත ලැගේජස් ටික බාගන්න තමයි හදන්නේ. හරි. දැන් ඉතින් අපි එයාපෝට් එකේ සිකරුටි එකට අපි පාස්පෝර්ට් ටිකට් සේවා පෙන්නලා දැන් මේ අපි ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. හරි දැන් අපි ඇතුළට ආවට පස්සේ එතන ඇතුල් වෙන තැනම බැංකු වරක ගොඩාක් තියෙනවා අපිට සල්ලි මාරු කරගන්න පුළුවන්. ඉතින් අපිත් මෙතන ටිකක් නතර වුණා අපේ සල්ලි ටිකක් මාරු කරගන්න. මොකද මැලේසියා වල පාවිච්චි වෙන්නේ මැලේසියන් රින්ගිට්නේ. ඒක නිසා ඉතින් අපි සල්ලි ටිකක් මාරු කරගන්න එතන නතර වුණා. හරි සල්ලි ටිකත් මාරු කරගෙන අපි ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා දැන් අපි මේ ඉන්නේ අපේ ලැගේජ් චෙක් කරන තැන. මොකද ඒ ටික ලැගේජ් චෙකින් කරලා අපි ෆ්ලයිට් එකට දාන්න ඕනනේ. බෙල්ට් එකේ දිගේ තමයි යන්නේ. ඒතකොට දැන් ඉතින් අපි එතන තමයි ඉන්නේ. හරි ලැගේජ් ටිකත් චෙක් කරලා අපි එහෙම උඩට ගියා. බලමු ඉස්සරහට මොනවද කියලා වෙන්නේ. හරි දැන් ඉතින් අපි මේ ඉන්නේ ඩියුටි ෆ්‍රී ඒරියා එක. හරි මේ හරියනම් ඉතින් බලන තැන ගන්නනම් දේවල් එමටයි. ඒත් ඉතින් හිත චුට්ටක් පාලනය කරන් හිටියා. මොකද ළඟ තියෙන සල්ලි ටික ලංකාවේදී කරගෙන හරියන්නේ නැහැනේ. ඒක නිසා ඉතින් චුට්ටක් හිත පාලනය කරන් හිටියා. මැලේසියා ගිහින් එත්ති මොනවාරි ගන්නවා කියලා හිතාගෙන. හරි මේ හරියනම් ඉතින් නිතරම ඉන්න තමයි හිතෙන්නේ. මොකද ගන්න දේවල් දැක්කත් නිතරම ගන්න තමයි හිතෙන්නේ. හරි දැන් ඉතින් අපි මේ යන්නේ අපේ ගේට් එක හොයාගෙන. මට මතක විදිහට අපේ ගේට් එක 6:14 අතර එකක්. හරි අපි බලමු අපේ ගේට් එක මොකක්ද කියලා. Good evening, ladies and gentlemen. Please remain seated during this announcement. Welcome to Asia Flight AK46 to Kuala Lumpur. Boarding through gate number 11 will commence once we receive boarding clearance from the crew. හරි ඉතින් ඇත්තටම මට නම් මතක නැහැ අපේ ගේට් එක මොකක්ද කියලා. හරි අපි ගියව ෆ්ලයිට් එක තමයි Air Asia බජට් ෆ්ලයිට් එකක්. Air Asia AK46. හරි දැන් ඉතින් අපි මේ ෆ්ලයිට් එකට බෝඩ් කරනවා. හරි මේ තමයි ඉතින් මගේ පළවෙනි ගුවන් සංචාරය. ඒ කියන්නේ මේක මගේ පළවෙනි අත්දැකීම. ඒක ඇත්තටම මාරම අත්දැකීමක්. අපි ඉස්සරහට බලමු මේක මම කොහොමද විඳින්නේ කියලා. Silang maklum bahawa merokok termasuk penggunaan e-rokok adalah dilarang sama sekali di dalam semua penerbangan Air Asia. Di bawah Undang-Undang Penerbangan Awam Malaysia, sebarang kesalahan merokok boleh dihukum penjara tidak melebihi dari 3 tahun atau didenda tidak lebih dari RM50,000 atau kedua-duanya sekali. හරි දැන් ඉතින් ෆ්ලයිට් එකට ටේක් ඔෆ් කරන්න කලින් ෆ්ලයිට් එක ඇතුළේ තත්ත්වය තමයි මේ. ඇත්තටම ගොඩක් කට්ටිය නම් හිටියේ නෑ. ඇත්තටම ටික දෙනා හිටියේ. හරි ඉස්සරහට බලමු කොහොමද කියලා ෆ්ලයිට් එක ඇතුළේ විස්තරය. හරි දැන් ඉතින් මෙතන මේ ලෑස්ති වෙන්නේ ටේක් ඔෆ් එකට. දැන් ඉතින් ප්ලේන් එක පිටිපස්සට අරගෙන ටේක් ඔෆ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේක මාරම අත්දැකීමක්. හැමෝම ලබන්න ඕන අත්දැකීමක්. මේක ඇත්තටම මාරම අත්දැකීමක්. මොකද ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මේක විඳින්න ඕන. ඇත්තටම මට මේ අවස්ථාව හම්බුනේ අපේ සර් නිසා. විශේෂයෙන් ස්තුති කරන්න ඕන අපේ සර්ට. ඊට පස්සේ ස්තුති කරන්න ඕනේ මගේ අම්මටයි තාත්තටයි. මොකද ඒගොල්ලෝ තමයි මට මැලේසියා ගිහින් ඉන්න ඒ වියදම් ටික කරේ. ප්‍රධානම වියදම් ටික කරේ අපේ සර්. ඊට පස්සේ මගේ අම්මයි තාත්තයි. හරි ඒගොල්ලන්ට ස්තුති වෙන ගමන් දැන් ඉතින් මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තමයි සූදානම් වෙන්නේ.
දැන් ඉතින් ට්‍රැක් එක මැදට අරගෙන ලෑස්ති කරනවා. ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉස්සරහා තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ ෆ්ලයිට් එකක්. ඒක දැන් තමයි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. අර ඉස්සරහා පොඩියට චූටියට සුදු පාට එකක් තියෙනවා. ඒක දැන් ටික ටික අර ෆ්ලයිට් එකේ දොර ගාවට ලං කරනවා. මොකද ෆ්ලයිට් එකේ ඉන්න පැසෙන්ජර්ස්ලට බහින්න. එතකොට අර පඩිපෙළ වගේ එක. හරි. දැන් ඉතින් ෆ්ලයිට් එක පේන විදිය තමයි මේ. ටුක්ටක් ඔයගොල්ලෝ හොඳට අහන්නකෝ. ඔයගොල්ලන්ට මොකක් හරි සද්දයක් ඇහෙනවද? ඒ තමයි මේ ෆ්ලයිට් එකේ එන්ජින් එක. මොකද මේක දැන් නතර කරලා ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා එන්ජින් දෙකම ක්‍රියාත්මක කරලා එන්ජින් දෙකම මාර වේග ක්‍රියාත්මක කරනවා. මොකද මේක ටේක් ඔෆ් කරන්න අවශ්‍ය කරන පවර් එක. හරි. ඒක ඇත්තටම මාරම අත්දැකීමක්. සමහරක් වෙලාවට චූටි බයකුත් විතර දැනුණා. මොකද පහුගිය කාලේ අර ප්ලේන් ක්‍රෑෂ් නම් වගේ විස්තරත් එක්ක ඒවත් එක චූටි බයක් නොදැනුණාම නෙමෙයි. ඒත් මාරම ආසාවකින් හිටියේ. හරි. දැන් ඉතින් මේ එයා ඒෂියා ෆ්ලයිට් එක ලෑස්ති වෙන්නේ ටික ටික ටේක් ඔෆ් වෙනවා. හරි. බලමුකෝ ඕගොල්ලෝ බලන්න ඉස්සරහට කොහොමද කියලා මේක ටේක් ඔෆ් කරන්නේ. ඒත් එක්කම ඔයගොල්ලන්ට කියන්න ඕනේ එයා ඒෂියා කියලා කියන්නේ බජට් ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ අපිට මේකෙදි මීල්ස් අනම්මනම් හම්බෙන්නේ නැහැ. ඇත්තටම අපිට අර බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට අපි ට්‍රැවල් කරනවා හොඳම යාලයින් එකක් තමයි එයා ඒෂියා කියන්නේ. මම දන්න තරමින් එයා ඒෂියා ෆ්ලයිට් එක යන්නේ ඒසියන් කන්ට්‍රීස් වලට විතරයි කියලා තමයි මම අහලා තියෙන්නේ. අත්‍තරම මම ඒක දන්නේ නැහැ. අත්‍තරම අහලා තියෙනවා විතරයි. හරි. දැන් ඉතින් මේ කට්ටකාරවලේ මාර්ගයේ නොයින්සිල්ලක්කෝ බලන් ඉන්නේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනකම්. හැබැයි ඔයගොල්ලන්ට කියන්න පොඩි දුක දෙයක් තියෙනවා. මොකද මට ටේක් ඔෆ් කරන එකේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වෙලා තියෙනවා. මං හිතන්නේ තියෙන වීඩියෝ වෙනවයි කියලා. ඒත් හැබැයි ඇත්තටම ඒක වීඩියෝ වෙලා නැහැ. Cabin crew, please sit at for takeoff. හරි. දැන් ඉතින් පයිලට් කැබින් ක්‍රූ එකට අනවුන්ස් කරා ටේක් ඔෆ් කරා ඒකට වාඩි වෙන්න කියලා. හරි. දැන් ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ගුවන අපේ ලංකාව පේන්නේ කොහොමද කියලා. ඊ අත්දැකීම ඔයගොල්ලෝම බලන්න කොහොමද කියලා. මාරම ලස්සනයි නේද? ඇත්තටම මේකත් මගේ පළවෙනි අත්දැකීම. ඇත්තටම ප්ලේන් එකේ ටේක් ඔෆ් කරලා උඩට යද්දී ඇත්තටම මේ මාර සතුටක් දැනුනේ. මොකද ඒක මගේ පළවෙනි අත්දැකීම. පළවෙනි ගුවන් අත්දැකීම. ඒ වගේම මාර ලස්සනයි. ඇත්තටම මගේ ෆෝන් එකේ එච්චර ක්වොලිටි නෑ. කැමරා ක්වොලිටි නෑ. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට මේ විදිහට හරි වීඩියෝ කරගත්තේ. මාරම ලස්සනක් තියෙන්නේ. ඒක අර අපේ S2කින්ම දකින්න ඕන දෙයක්. ඇත්තට මේක විඳින්න ඕන දෙයක්. ඒක මම කියන්න තේරෙන්නේ. හැමෝටම ප්‍රාර්ථනා කරනවා වීඩියෝ බලන නොබලන හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට වෙන රටකට ගුවන් සංචාරයක් යන්න ලැබෙන්න කියලා. දැන් ඉතින් මට මතක විදියට මේ වීඩියෝ ක්ලිප් එක විනාඩි 2 ගානකට ගිහින් වෙන්න තිබ්බා. ඔයගොල්ලෝ බලන්නකො මේ වීඩියෝ එකෙන් අපිට මොනවද අපේ ලංකාව රැට වෙන්නේ කොහොමද කියලා.
අහස දිහා බලාගෙන ඉන්නකොට තමයි මම දැක්කේ ඉතරමයි අපේ මීල් එක බෙදාගෙන එනවා කියලා. හරි. ඇත්තටම මේක බජට් ෆ්ලයිට් එකක්. ඇත්තටම අපිට මේකට මීල් එකක් හම්බෙන්නේ නැහැ. අපි මීල් එකක් ප්‍රී ඕඩර් කරන්න තමයි ඕනේ. ඒතකොට අපි සල්ලි ගෙවලා ප්‍රී ඕඩර් කරාට පස්සේ අපිට මීල් එකක් හම්බ වෙනවා. මම අද කන්න ගත්තේ නාසි ලෙමක් එක. ඇත්තට මේක මම කලින් වීඩියෝස් වල දැකලා තිබ්බා. ඇත්තටම ගොඩක් ආසාවෙන් හිටියේ try කරලා බලන්න. අද ඉතින් මට ඒක අත්දකින්න හම්බුණා. හරි. දැන් ඉතින් මේ කෑම එකත් කාලා දැන් අපි ඉස්සරහට බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් ඉතින් මැලේසියාවේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සේ ඇත්තටම මට වීඩියෝස් ටිකක් ගන්න හම්බුනේ නැහැ. මොකද වීඩියෝස් ටික ගන්න හම්බුනේ නැත්නම් මට නිින්ද ගිහිල්ලා. හරි. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දි තමයි මට හැරුනේ. හරි. දැන් ඉතින් බලමු අපි මැලේසියාව වලින් බැහැලා මොකද්ද කරන්නේ? අපි කොහෙද යන්නේ? මේ දේවල් ඔයගොල්ලෝ බලන්න. හරි. මට කියන්නම තිබුණා මේ ඉන්න අපේ සෙට් එක මැලේසියාගේ සෙට් එක ඇත්තටම මාර ෆන් සෙට් එකක්. ඇත්තට මේක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම අපි මීට කලින් ට්‍රිප් ගිහලා තිනවා. හැබැයි අර මේ මැලේසියාව වෙලාවේ ඊට වඩා ෆන් කියලා හිතුණා. ඇත්තටම අර සන්වේලබුන් එකේ එහෙම අපි ගියාට පස්සේ ඇත්තටම මාර ෆන් කට්ටියම මට කියන්න තේරෙන්නේ නැහැ මරු. හරි දැන් ඉතින් අපි මේ ඉන්නේ මැලේසියා එයාපෝට් එක ඇතුලේ. ඉමිග්‍රේෂන් එකෙන් ඒවා පහු කරගෙන යනවිලා දැන් ඉතින් අපි ලැගේජස් ටිකක් කලෙක්ට් කරගෙන දැන් ඉතින් අපි මේ යනවා එයාපෝට් එකෙන් එක්සිට් වෙන්න මොකද අපිව ගන්න එන වාහනේ එළිය තියෙන නිසා. හරි. ඇත්තටම අපේ ලංකාවේ එයාපෝට් එකට වඩා ලොකුයි මං හිතන විදිහට මේ මැලේසියා එයාපෝට් එක. ඇත්තටම ඒ වගේ මාර ලස්සනයි. අර ඒගොල්ලෝ කලර් තීම් එක වුණත් අර මාර විදිහට කො ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි ඒගොල්ලෝ යූස් කරලා තියෙන්නේ. කොළ පාට දැන් ඔයගොල්ලෝ පේන ඇති මම ගොඩක් තැන්වල දැක්කා කොළ පාටේ මෙහෙම තමයි තියෙන්නේ. මම ඒක තමයි දන්නේ නැහැ හේතුවක් මොකක්ද එහෙම කියලා. හරි. ඇත්තටම දැන් ඉතින් අපි මේ බලන් ඉන්නේ අපිව ගන්න එන වාහනේ න. හැබැයි ඇත්තටම අපි ගිහින් තින්නේ හරි පැත්තට නෙමෙයි. අපි ඔතන ටිකක් වෙලා ඉඳලා ආයේ එතන කට්ටියන්ගෙන් අහලා ඊට පස්සේ ගන්න අපි ආයේ අපිට යන්න උනා අපේ වාහනේ හොයාගෙන. හරි. අපි බලමු දැන් අපි අපේ වාහනේ හොයාගෙන යන්නේ කොහොමද කියලා. හරි. අර කලින් කතා කරපු දැන් අපි ඉස්සරහා දැන් අපි ආයෙත් එයාපෝට් එක ඇතුළට ඇවිල්ලා දැන් අපි ආයෙත් අපි ගේට් එක හොයාගෙන යනවා. මොකද එක්සිට් වෙන දැනට තමයි මේ අපේ වාහනේ එනවා කියලා තියෙන්නේ. හරි. දැන් ඉතින් අපේ ලැගේජස් අපි තල්ලු කරගෙන දැන් ඉතින් අපි යනවා අපේ වාහනේ එන තැනට. හරි. දැන් ඉතින් අපි කොහොම හරි එයාපෝට් එකෙන් එළියට ආවා. දැන් ඉතින් අපි ඉන්නවා අපිව ගන්න වාහනේ එනකම් බලාගෙන. හරි. දැන් ඉතින් අපි ගන්න අපේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපි මේ යන ගමන් තියෙන්නේ. ඕගොල්ලොන්ට එක දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මැලේසියාවේ ඔක්කොම තියෙන්නේ හයිවේ පාරවල්. එතකොට මේගොල්ලෝ මේ කාඩ් එකක් වගේ එකක් ළඟ තියන් ඉන්නවා. නිකන් අර කූරක වගේ එකක ගහලා අර අපි අර සමහරකට ගන්න පිට ගහනවා වගේ අර අතක් වගේ තියෙන එකක් අන්න ඒ වගේ සිස්ටම් එකකට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඊට පස්සේ ගන්න එයාපෝට් එකේ අර සිග්නල් තියෙනවනේ. ඒ තැන් වලින් අතර මෙතන මිනිස්සු නැහැ. ඔක්කොම මේ යන්ත්‍රානුසාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි එතන ඉන්නකොට මේ ඒගොල්ලොන්ට තියෙන කාඩ් එක පන්ච් කරගෙන යන්න. හරි. දැන් ඉතින් අපි මේ කුවාලා ලුම්පූර් වල තමයි ඉන්නේ. ප්‍රොනවුන්ස් කරහත් හරියට දන්නේ නැහැ. කුවාලා ලාම්පූර් හරි කුවාලා ලුම්පූර් හරි මොකක් හරි මොන සීන් එකක් තමයි. හරි. දැන් කොහේ වුණත් අපි මේ KL වල ඉන්නේ. මැලේසියා KL වල. ඇත්තටම අපි එයාපෝට් එකෙන් බැහැලා මට මතක විදිහට කිලෝමීටර් 60ත් 70කට ප්‍රමාණයක් ගියා. අපි නතර වෙලා ඉන්න හොටෙල් එක. අපි නතර වෙලා හිටියේ මෙට්‍රෝ ස්ටාර් හොටෙල් කියන එක. ඇත්තටම මම එහෙට ගියාට පස්සේ තමයි දැනගත්තේ ඒකේ වැඩ කරන ස්ටාෆ් එක 90ක් විතර ඉන්න අපේ ලංකාවේ කට්ටිය. මොකද මැලේසියා කියලා කියන්නේ ලංකාවේ කට්ටිය ගොඩක්ම ට්‍රැවල් කරන රටක්. ඒතකොට මේ මෙට්‍රෝ ස්ටාර් හොටෙල් එක කියලා කියන්නේ ගොඩක් කට්ටිය නතර වෙන තැනක් වෙන්න ඇති. ඒකයි ඉතින් ලංකාවේ මිනිස්සු ගොඩක් වැඩ කරන්නේ. හරි. දැන් ඉතින් අපි මේ යන්නේ අපේ හොටෙල් එක හොයාගෙන. හරි. ඇත්තටම මේ කිලෝමීටර් 70කට වෙන්න ගියා. හරි. ඇත්තටම කියනවා නම් හැබැයි මේ එදා අපිව ගන්න ආපු ඩ්‍රයිවර් නම් කිසිම හිනාවක් තිබ්බේ නැහැ. කතා බහ කරන්නේ නැහැ. අපිව නග්ග ගත්තා. හොටෙල් එක ගාවට එක්කන් ගියා. අපිව බැස්. හරි.
දැන් මේ ඉන්නේ අපි නතර වෙන හොටෙල් එක ළඟ. හරි. අපි නතර වෙන්න මෙට්‍රෝ ස්ටාර් හොටෙල්. හරි. ඇත්තටම මැලේසියා කියලා ගැන ඇත්තටම මාර ලස්සන රටක්. ඇත්තටම මට දැන් මේ වොයිස් ඕවර් කරනකොටත් ඇත්තටම ආය පාරක් ගිහිල්ලා එන්න හිතන තරම්ම ඇත්තටම මාර ලස්සන රටක්. දැන් ඉතින් අපි මේ ඉන්නේ අපි නතර වුණු මෙට්‍රෝ ස්ටාර් හොටෙල් එක ගාව. මේ හරිය මාරම ලස්සනක් තියෙන්නේ. මම ඔයගොල්ලොන්ගෙන් පොඩි දෙයක් ඉල්ලනවා. ඇත්තටම මේක ආදරෙන් ඉල්ලන්නේ. මගේ වීඩියෝ එක හොඳයි නම් මාව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ඔයගොල්ලන්ගේ හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඇත්තටම මගේ වීඩියෝස් බලනකොට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.